ආයුබෝවන් සුබ දවසක් වේවා විශ්වවිද්‍යාලු YouTube නාලිකාවත් වටා එක් සිටින ලෝකවාසී ලංකාවාසී ඔබ සැමට අද මම හිතුවා ඔයාලට අලුත් අදහසක් අලුත් දෙයක් දෙන්න. ඒකට හේතුව තමයි බොහෝ අය මේ පිළිබඳව දැනුවත් වෙලා තියෙන අඩු නිසා ඒ තමයි මිනිස් ඕරාව ගැන. මිනිස් ඕරාව කියුවම ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් මොකද්ද මේ ඕරාව කියන්නේ? හරි. අපි මෙහෙම හිතමු. මිනිස්සෙක් ගත්තම මිනිසාගේ තියෙනවා යම් ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය ශාරීරික ශක්තියට වඩා වෙනස් ශක්ති විශේෂයක්. විශේෂයෙන්ම ශරීරයේ සමබරතාවය රැක ගැනීමට එම ශක්තියින් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ශක්තියින් අපිට පුළුවන් හඳුනා ගන්න ඕරාවක් හැටියට. එතකොට මිනිසාගේ අභ්‍යන්තරයේ තිබෙන විශේෂ ශක්ති වර්ගයක් තමයි මේ ඕරාව කියලා කියන්නේ. එතකොට දියුණු රටවල් වල මෙම ඕරාව යන්ත්‍ර අනුසාරයෙන් උපකරණ භාවිතයෙන් මැන ගැනීමට හැකියාව තිබෙනවා. එතකොට අපේ ලාංකිකයෝ මෙම ඕරාව දැන් වර්තමානයේ ඕනතරම් ක්‍රම තියෙනවා ඕරාව ගැන බලන්න, ඕරාව පරීක්ෂා කරගන්න. නමුත් ඈත අතීතයේදී අපි දකින්නේ බුද්ධිමත් පිරිසක් තමයි මේ ඕරාව ගැන යම් අදහසක් ඉදිරිපත් කරලා ඒ පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් අනුව විවිධ පාෂාණ වර්ග පළඳලා එම ඔවුන්ට අවශ්‍ය ශක්තියින් වර්ධනය කරගෙන තිබෙනවා. නිදසුනක් හැටියට රජවරු, එතකොට රණකාමීන්, අංගම්පොර ශිල්පීන්, භාවනා යෝගීන් සහ උසස් කුලවල කාන්තාවන් මෙම ඕරාව ගැන ඒ වචනයෙන් දන්නේ නැති වුණාට යම් පාෂාණ වර්ග පැළඳීමෙන් ඒ තමාගේ තේජස වර්ධනය කරගෙන තිබෙනවා. එතකොට මේ අද වර්තමානයේ ඕරාව හැටියට හැමෝම දන්න මෙම කරුණ නිසා මම හිතුවා මේ මිනිස් ඕරාව පිළිබඳ යම් අදහසක් ඔබට ලබා දීලා ඒවා පරීක්ෂා කර ගැනීමෙන් ඇතිවන්නා වූ යහපත පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි මේ වීඩියෝ මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළමුව අපි බලමු මිනිස් ශරීරය තුළ මේ ඕරාව හටගන්නේ කොයි ස්ථානින්ද කියලා. එතකොට අපේ ඍෂිවරුන් මේවා ඔවුන්ගේ දුරදක්නා නුවණින් වර්ධනය කරගත් ඥාණයෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ පුද්ගලයාගේ මේ කේන්ද්‍ර කොටුවේ මේවා දුර්වල නම් ඔවුන්ට මේ ශක්තියින් වර්ධනය කර ගැනීමට මෙම පාෂාණ වර්ග මෙම ශාන්ති කර්ම සිදු කරන්න එවිට ඒවා යහපත් තත්ත්වයකටපත් වෙනවා කියලා. එතකොට මේ කේන්ද්‍ර කොටු 12න් ඉදිරිපත් කරන ශක්තියින් පිළිබඳව මේ ඕරාවේ අපි චක්‍ර 7කින් ඉදිරිපත් කරනවා. එතකොට මේ මිනිස් ශරීරයේ තිබෙන චක්‍ර 7ක් ගැන හඳුන්වලා තිබෙනවා. ඒකෙන් පළවෙනි චක්‍රය තමයි හිස ආශ්‍රිතව ඇතිවන්නා වූ චක්‍රය. මේක හඳුන්වනවා සහස්‍ර චක්‍රය කියලා. එතකොට මේ සහස්‍ර චක්‍රය දුර්වල වුණාම ඇතිවන්නා වූ ප්‍රශ්නකාරී ස්වභාවයන් අපි විමසා බලමු. විශේෂයෙන් මතක ශක්තිය දුර්වල වීම ඇති වෙනවා. මානසික පීඩාව වැඩි වෙනවා. එතකොට මේ තමන් කරන කිසිම දෙයක් එක විදිහට කරගන්න අපහසුතාවයක් පවතිනවා. ඊට අමතරව කම්මැලිකම සහ වැඩක් සඳහා යොමු නොවීම, එක්තැන් වී සිටීම, ඔහි ජීවත් වන්නන් වාලේ ජීවත් වීම වැනි ක්‍රියාවන් අපිට දකින්න ලැබෙනවා මේ සහස්‍ර චක්‍රය දුර්වල වීමෙන්. විශේෂයෙන් අපි මේ සහස්‍ර චක්‍රය දුර්වල වන පුද්ගලයෝ හැටියට දරුවන් හඳුනාගෙන තිබෙනවා.
ළමා පරපුරේ බොහෝ අයට මේ සහස්‍ර චක්‍රය දුර්වල වීමෙන් ඔය කම්මැලිකම ඇති වෙනවා. එතකොට අපි කියනවා සෙනසුරු රාහුගේ බලපෑම නිසා මේවා ඇති වෙනවා කියලා. ඒකත් හරි, ඒකත් සත්‍යයි. ඒක නිසාම ඇතිවන්නා වූ ඕරාවේ දුර්වලතාවයන් නිසා ඕරාවෙන් අපිට ඒක ශක්තිමත් කර ගැනීමට හැකියාව තිබෙනවා. ශාන්ති කර්ම කිරීමට අකමැති ඕනෑම කෙනෙකුට ඕරාව පරීක්ෂා කිරීමෙන් ඒ ඕරාවට අවශ්‍ය පාෂාණ පළදා ගැනීමෙන් මෙම දුර්වල ඕරාවන් ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා. ශාන්ති කර්ම නැති ඊටාම දියුණු රටවල් වල මෙම ඕරා පරීක්ෂාවෙන් ඔවුන්ට අවශ්‍ය එම පාෂාණ වර්ග නවීන තාක්ෂණයෙන් සකස් කරලා පළඳාගෙන ඔවුන් යහපත් අයුරින් දිවි ගෙවන බව අපිට දක්නට ලැබෙනවා. ඔවුන් විද්‍යුත් තාක්ෂණයේ විද්‍යුත් උපකරණ හරහා මෙම විද්‍යුත් චුම්බක තරංග වන ඕරාවන් මැනගෙන එහි වර්ණයන් හිටන් හඳුනාගෙන ඉදිරිපත් කරලා තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ ඔබට මේවා වැඩිදුර දැන ගැනීමට හැකියාව තිබෙනවා. මම පොඩි අපිට අවශ්‍ය කරන තරමට පමණක් මෙම ඕරාව පිළිබඳව විස්තරයක් ගෙන එන්නටයි අදහස් කරන්නේ. ඉතින් මම මතක් කරා මේ සහස්‍ර චක්‍රයේ දුර්වල වුණාම ඇතිවන්නා වූ තත්ත්වයන් පිළිබඳව. එතකොට එවැනි පුද්ගලයෙකුගේ තත්ත්වය උසස් කර ගැනීමට අපිට පුළුවන් සහස්‍ර චක්‍රය ශක්තිමත් කරලා එම දුර්වලතාවයන් මගහරවා දීමට. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දුවදරුවන්ට තරුණ පරපුරට ඊටාම සුබදායක චක්‍රයක් තමයි මේ සහස්‍ර චක්‍රය. ඒක වර්ධනය කර ගැනීමෙන් බොහෝ උසස් තැන්වලට යන්නට හැකියාව ලැබෙනවා. මීට අමතරව ඊළඟට අපි එන්නේ third eye කියන එක. ඒ කියන්නේ S2යි නළලයි හරි මැද්ද පිහිටලා තිබෙන එම තුන්වෙනි ඇසේ අජ්න චක්‍රය කියලා අපි හඳුන්වනවා. මේ අජන චක්‍රයේ දුර්වල වුණාම විවිධ ප්‍රශ්න මතුවෙනවා. විශේෂයෙන් හිස ආශ්‍රිත රෝග, ඇස් ආශ්‍රිත රෝග සහ සිතීමේ ශක්තිය දුර්වල වෙනවා. මෝඩකම් කරන්න පෙළඹෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් අපිට පුළුවන් මෙම අජන චක්‍රය ශක්තිමත් කර ගැනීමෙන් ඒවා වළක්වා ගන්නට. ඊළඟට අපි හඳුන්වලා දෙන්නේ මේ උගර ආශ්‍රිතව ඇතිවන්නා වූ විසුද්ධ චක්‍රයයි. මේ විසුද්ධ චක්‍රයේ දුර්වල වීමෙන් උගර ආශ්‍රිත රෝග අපිට දකින්නට ලැබෙනවා. තයිරොක්සින් වල ප්‍රශ්න මතුවෙනවා. එබැවින් කතාබහ කිරීමේදී ගොත ගැසීම් වගේ තත්ත්වයන් අපිට පෙනෙන්නට තිබෙනවා. එතකොට මේවා වළක්වා ගැනීමට අපිට පුළුවන් මෙම ඕරාව මෙම විසුද්ධ චක්‍රය වර්ධනය කර ගැනීමෙන් ඒවා මැඩ පවත්වා ගන්න. ඊළඟට තමයි පපුව ආශ්‍රිතව ඇතිවන්නා වූ චක්‍රය අනාහත චක්‍රය කියලා හඳුන්වනවා. එතකොට මේ අනාහත චක්‍රේ නිසා හෘද රෝග, පෙනහළ ආශ්‍රිත රෝග අපිට හඳුනාගෙන ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම මේ පාෂාණ හරහා ලබා දීමට හැකියාව තිබෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපි ඉදිරිපත් කරන්නේ අභ්‍යන්තර ශක්තියින් පරීක්ෂා කරලා එතකොට ඔයගලන්ට පුළුවන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා ඒවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකර්ම යොදා ගන්න. ඊළඟට අපි හඳුන්වලා දෙන්නේ මණිපූර් චක්‍රය. විශේෂයෙන් මෙය බඩේ තිබෙන රෝගී තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. බඩ ආශ්‍රිතව තිබෙන චක්‍රයක් තමයි මේ මණිපූර් චක්‍රය. එතනින් ඇතිවන්නා වූ තරංග පිළිබඳව මෙම ඕරාව තුලින් අපිට හඳුනාගෙන එහි දුර්වලතාවයන් පෙන්වා දීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් කල්පවතින රෝග, පිළිකා රෝග වැනි තත්ත්වයන් මේ රෝරා පරීක්ෂාව තුළින් ආමාශයගත, අක්මාවගත තිබෙන රෝග, තෙල් ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝග පිළිබඳව යම් ඉඟියක් අපිට මේ ඕරාව පරීක්ෂා කිරීමෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊළඟට තමයි ස්වාධිපත් ස්ථාන රෝගය. එම චක්‍රය වර්ධනය කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් තමන්
අවශ්‍ය කායික ශක්තිය ඒ වගේම විවාහයට ඇති බිය එතකොට ලිංගික දුබලතාවයන් වර්ධනය කර ගැනීමට වැනි දේවල් මෙම ස්වාධිපත්නයෙන් අපිට ඉහළට ගන්නට හැකියාව තිබෙනවා. ඊළඟට මේ මූලාධාර චක්‍රයත් එහා සම්බන්ධව විශේෂයෙන් අපිට එම දුර්වලතාවයන් පෙන්වන අයට විවාහ ප්‍රමාදය වන අයට දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට මෙම චක්‍රය වර්ධනය කර ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එතකොට මේ ආකාරයට අපිට පුළුවන් මෙම චක්‍රයන් වල දුර්වල ස්ථාන හඳුනාගෙන එම චක්‍රයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම ඕරාව පරීක්ෂාවක් තුළින් ඉදිරිපත් කිරීමට. එතකොට මේවා ඒ ආකාරයෙන් හඳුනාගෙන නිවැරදිව එම පාෂාණ වර්ග පැළඳිය යුතුයි. අද වෙළඳ පොළට නොයෙක් විදිහේ පාෂාණ වර්ග පැමිණ තිබෙනවා. මේවා විලාසිතාවන් හැටියට සමහරක් අය පළඳිනවා. නමුත් ඒවා නිවැරදි ඒවාද කියා අපි සොයා බැලිය යුතුයි. නමුත් ජ්‍යොතිෂ වේදී කෙනෙක් කරහා මේ කටයුත්ත සිදු කරගන්නේ නම් නිවැරදිව ඒවා හඳුනාගෙන ඔබට නිවැරදි පාෂාණය පළඳ ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් අපිත් අපේ කාර්යාලය තුලදී මාස 6කට වතාවක් මේ ඕරාව පරීක්ෂාව සිදු කරලා කාර්යබහුල ඔබ වෙනුවෙන් එම පාෂාණ වර්ග හඳුන්වා දෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබ කැමති නම් තමාගේ ඕරාව පරීක්ෂා කරගන්න මේ තිරේ දිස්වන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා ඊළඟ අපේ ඕරා සායනය කවදද පවත්වන්නේ ඒ සඳහා කොහොමද ඇතුල් වන්නේ එම ඕරා පරීක්ෂණය කොච්චර කාලයකින් පසුද පවත්වන්නේ ඊළඟ ඕරා සායනයට ඔබට ඇතුළත් වීමේ හැකියාවක් තිබෙනවා. අපි මේ ළඟදී මාර්තු මාස 16 වන ඉරිදා උදේ 9 සිට සවස් 5 දක්වා අපේ කාර්යාලයේදී මෙම ඕරා පරීක්ෂාවක් සිදු කරනවා. සාමාන්‍යයෙන් එක දිනකට 10ක් අතර ප්‍රමාණයක් තමයි අපිට ඕරා පරීක්ෂාව සඳහා අවස්ථාව තිබෙන්නේ. ඉතින් ඔබගේ ඕරාව පරීක්ෂා කරන්නට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයට කතා කරලා දිනයක් වේලාවක් වෙන් කරගන්න. ඊටාම සුළු මුදලකින් ඔබට ඒ කටයුත්ත කර ගැනීමට හැකියාව තිබෙනවා. එසේම ඔබට අවශ්‍ය නිවැරදි පාෂාණ වර්ගයක් අපහරාම ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් මේ මිනිස් ඕරාව පරීක්ෂා කර ගැනීමෙන් ඔබට ඇතිවන්නා වූ අබල දුබලතාවයන් හඳුනාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව මේ තුලින් ලැබෙනවා. එසේනම් මම දැන් මෙම ඕරාව පිළිබඳ විස්තර ඔබ වෙත ගෙනාවා. ඔබට වැඩි දුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අපි ආමතා විස්තර ලබා ගන්න පුළුවන්. මීට අමතරව ඔබට හැකියාවක් තිබෙනවා. මම මේ පිළිබඳව විශේෂ ලිපියක් ලියා තිබෙනවා. මව්බිම පත්තරේ තරුපති අතිරේකයට මීට වසර කිහිපයකට පෙර. එම දිනේ මම පවසන්නම් ඔබට හැකියාවක් තිබෙනවා නම් අන්තර්ජාලය හරහා එම ලිපිය හොයාගෙන කියවන්න. දිනය 2020 ජූනි ඒ කියන්නේ 6 වෙනි මාසේ 7 වෙනි ඉරිදා. බලන්න ඔබට මේ වගේ ලිපියක් දකින්න ලැබෙවි. ඒ ලිපිය කියවා බලන්න ඔබට ඕරා පිළිබඳව තව විස්තර අදහසක් ගන්නට හැකියාව තිබේවි. එසේනම් මම අද නවතිනවා. මේ සමග එක් වී සිට ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එසේම මෙවැනි වීඩියෝවක් තුළින් නැවතත් හමු වීම බලාපොරොත්තු වෙන මම අද දින ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.